තෙරුවන් සරණයි මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා ඔයාලට. අද රයිස් කුකර් එකකට එන ලෙඩක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ ස්විච් එක පහළට දැම්මත් වර්ම් කියන එකේමයි ලයිට් එක තියෙන්නේ. කුක් කියන පැත්තට වැටෙන්නේ නැහැ. ඉතින් අපි මේ ලෙඩේ හදාගන්නේ කොහොමද කියලා බලමු යාළුවනේ. වර්ම් කියන එකේමයි තියෙන්නේ ඔයාලට පේනවා ඇති. කහ පාට ලයිට් එක විතරයි පත්තු වෙන්නේ මේකේ රතු පාට ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. හරි යාළුවනේ අපි මේ රයිස් කුකර් එක ගලව ගමු. මම කරන්ට් එකෙන් වයර් එක අයින් කරගත්තා. රයිස් කුකර් එක කරන්ට් එකට ගහලා තියෙද්දි අල්ලද්දි කරන්ට් එක වදිනවා නම් පොඩ්ඩක් බලන්න එර්ත් වයර් එක සම්බන්ධයෙන්. මොකද එර්ත් වයර් එක නැති වුනහම තමයි රයිස් කුකර් එකේ කරන්ට් එක වදින්නේ. සමහර වෙලාවට කරන්ට් එක වදිනවා එලිමන්ට් එකනුත් නැත්තම් වර්ම් ප්ලේට් එකනුත් කරන්ට් එක ලීක් වෙන අවස්ථා තියෙනවා. ඔය ටික තමයි යාළුවනේ. කරන්ට් එක වදිනවා නම් බලන්න ඒ දේවල් හොඳයිද කියලා. ගොඩක්ම එර්ත් වයර් එක නැතුව ගියාපුවම තමයි රයිස් කුකර් එකකින් කරන්ට් එක වදින්නේ. ඒක නිසා රිපෙයාර් කරද්දී එර්ත් වයර් එක මතක් කරලාම අමුණන්න. මේක නම් යාළුවනේ ඔයාලට පේනවා ඇති වර්ම් එකට වැටිලා තියෙන්නේ මේ ලෙඩේ හින්දා මෙතන මේ ස්විච් එක ගාව කරමුල උණු වෙලා තියෙන්නේ. මේ රයිස් කුකර් එකට ඇවිල්ලා තියෙන්නේ ස්විච් එකක්. අපි අනිත් රයිස් කුකර් එක ගැනත් මේකෙන්ම කතා කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන උණු වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ස්විච් එක මාරු කරලා දාපුවම ඔය ලෙඩේ හරියනවා. ඊගාට අපි බලමු අනිත් වර්ග රයිස් කුකර් එක ගැන. මේ තියෙන්නේ ස්විච් එක වෙනුවට පොඩි පටි කෑලි දෙකක් ආපු එකක්. මේ වාගේ පොඩි ප්ලැටිනම් එකක් ඇවිල්ලා තියෙන්නේ මේකට. තඹ ඩොට් දෙකක් තමා කනෙක්ට් වෙන්න තියෙන්නේ මේකේ. වර්ම් ලයිට් එක විතරක් පත්තු වෙන්න තවත් බලපානවා යාළුවනේ. වයර් දිරලා කැඩිලා ගිහින් තියෙද්දි වයර් කර වෙලා සමහර වෙලාවට කැඩෙනවා. ඒ නිසා වයරුත් ටිකක් බලන්න. ගොඩක්ම එන්නේ මේ හේතුව නිසා. ඔයාලට පෙන්වන්නම් මේකේ මෙතන තඹ පටි දෙක අතර ඔයාලට පේනවා ඇති ඩොට් දෙකක් තියෙනවා. මේ විදිහට රවුන්ඩ් කරලා පෙන්වන්නම් පැහැදිලි වෙන්න. ඔයාලට පේනවා ඇති මේ ඩොට් දෙක බසර් එක පනිද්දි උඩට පහළට ওই විදිහට කාලයක් උයද්දි ස්පාර්ක් වෙලා මම කලින් වීඩියෝ එකක් දැම්මා අයන් එක. ඒ ලෙඩේමයි මේකටත් ඇවිල්ලා තියෙන්නේ. මේකෙත් ස්පාර්ක් එක හින්දා එතන කළු වෙලා කරන්ට් එක තඹ ඩොට් දෙක හරහා ගමන් කරන්නේ නැහැ. ඒ තැන් දෙක කළු වෙලා තියෙන යාළුවනේ. ඒක මේ වාගේ පොඩි වැලි කඩදාසි කෑල්ලකින් සුද්ධ කරලා දාපුවාම ආපහු පරණ විදිහටම වැඩ කරනවා. මම ඔයාලට කියලා දෙන්නම් සුද්ධ කරගන්න විදිහ ගැන. මේ විදිහට හිමීට අතුල්ල ගන්න තඹ ඩොට් දෙක පාට වෙනකම්. ගොඩක්ම අතුල්ලන්න එපා ඩොට් දෙක ගෙවිලා යනකම්ම. එහෙම වුණොත් වැඩකට ගන්න බැරුව යනවා ඒ රයිස් කුකර් එකෙන්. මේ ප්ලැටිනම් සෙට් එක යාළුවනේ සවුත් වෙලා තිබ්බොත් කඩේ ගන්න තියෙනවා මේකම. ඔයාලට පේනවා ඇති ඔය විදිහට හිමීට වැලි කඩදාසියකින් අතුල්ල ගන්න මේ පතුරු ඇද වෙන්නේ නැති වෙන්න. හරි යාළුවනේ මම මේකේ වැඩේ ඉවර කරගත්තා. මේ තියන්නේ අපි කලින් කතා කරන්න ගත්ත එක ඉස්සරලාම ගලවපු රයිස් කුකර් එක. අරකේ අර විදිහට වැලි කඩදාසියකින් අතුල්ල ගත්තාම වැඩ කරනවා යාළුවනේ. ස්විච් එක කන්ටැක්ට් වෙන්නේ නැති ලෙඩේ තමයි වගේ තියෙන්නේ. ස්විච් එක හරියට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම වුණාම කරන්ට් එක යන්නේ නැති හින්දා වර්ම් පැත්තෙම තියෙනවා කුක් පැත්තට වැටෙන්නේ නැහැ. මොකද රයිස් කුකර් එකේ එලිමන්ට් එකට කරන්ට් එක යන්නේ මේ ස්විච් එක හරහා නැත්නම් අර කලින් පෙන්නපු රයිස් කුකර් එකේ වාගේ ප්ලැටිනම් එක හරහා. හරි යාළුවනේ අපි මේක ගලවලා අයින් කරගමු.
මේ ස්විච් එකත් වෙළඳපොලේ ගන්න තියෙනවා මේ ඇනේ දාන විදිහට. ඇවිල්ලා තියෙනවා නම් රයිස් කුකර් එක වලගේ ඇනේ දාන ස්විච් එකක්ම ගන්න. නැත්තම් ක්ලිප් ගහන ස්විච් උත් තියෙනවා. ස්විච් වර්ග ගොඩ තියෙනවා මේ වර්ගේ ස්විච් වල. ඒක නිසා ගැලපෙන එකක්ම ගන්න. ඔයා ගන්න නැත්තම් විතරක් මොකක් හරි ස්විච් එකක් ගෙනල්ලා ඇනයක් දාන විදිහට තව්ව ලොකු කරලා වාගේ හදාගන්න පුළුවන්. ඔයාලට කරගන්න පුළුවන් ලේසි විදිහක ස්විච් එකක් ගන්න. ඒකම ගන්න නැත්තම් මට නම් ඒ ස්විච් එකම හම්බුණා. ඔයාලට පේන්නේ නැති මේකේ පහළ ස්විච් එක වැටෙන්නේ නැහැ. උනාට මේකේ මේ විදිහට එබෙනවා. අරගේ ස්විච් එක ඇතුළට ගිහින් ඒ කියන්නේ කට් වෙලා ගිහිල්ලා තමයි මේ විදිහට එබිලා තමයි තියෙන්නේ. එතකොට ස්විච් එක හරහා කරන්ට් එක ගමන් කරන්නේ නැහැ. ඒකින්ද තමයි වර්ම් එකේ තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති මේකෙම එබිලමයි තියෙන්නේ. නිකම්ම ප්ලාස්ටික් කැල්ල පහලට එනවා. මේක තමයි ඉතින් මේකේ තියෙන ලෙඩේ. අර එකේ කලින් රයිස් කුකර් එකේ පෙන්නපු විදිහට ස්පාර්ක් වුණාම කරන්ට් එක යන්නේ නැති ලෙඩේ වාගෙමයි මේකෙත් ඕෆ් වෙලා තියෙන ස්විච් එක. හරි යාළුවනේ මම අලුත් ස්විච් එක මේකට අමුණ ගන්නවා. මේ ඇනේ ගොඩාක් තද කරන්න එපා. එහෙම වුණොත් මේවා පුපුරලා යන්න පුළුවන්. පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තියෙන තුනියට ගහපු. ස්විච් එකේ තිබිච්ච ඇනේ ගලවලා අපේ කලින් රයිස් කුකර් එකේ ස්විච් එකේ තිබිච්ච ඇනේම හයි කරගන්නවා මේ විදිහට. හරි යාළුවනේ ඔයාලට පේන්න ඇති මෙතන ක්ලිප් එක ගහන තැන චුට්ටක් වෙනස්. ඒ කෑල්ල ටිකක් ලොකුයි. රයිස් කුකර් එකේ කලින් ආපු ක්ලිප් එක කුඩයි. පොඩි අකර තැබ්බක් තියෙනවා. ඒ වාස්සෙම ඉතින් ඒවත් හිමීට හදාගෙන ඉස්සරහට යන් මේ විදිහට අඬුවකින් අල්ලලා ක්ලිප් එක චුට්ටක් ලොකු කරගන්නවා. ඔයාලටත් ඔය වගේ ස්විච් එකක් හම්බුනොත් ඔය විදිහට හදාගන්නත් පුළුවන්. නැත්නම් ඔය ක්ලිප් ගන්න තියෙනවා. හරි එහෙනම් මම ක්ලිප් එක හයි කරගත්තා. මේ ක්ලිප් එක හයි කරගනිද්දී යාළුවනේ හෙලවෙන්න බෑ. හොඳ තදට වැදිලා තියෙන්න ඕනේ. අතින් හොලවද්දි දෙපැත්තට වැනෙන්න බෑ පඹයා වාගේ. මේක නම් වැනෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. තදට වැදිලා තියෙන්නේ. මේ වාගේ ක්ලිප් ගහන්න එනවා යාළුවනේ රයිස් කුකර් වල. ගොඩක් මෙනවා වතුරුණු කරන ජෝගු වල. ඔය ක්ලිප් එක අහාට මෙහාට පඹයා වාගේ වැනෙන්න ගත්තොත් එහෙම ඒ තැන් රත් වෙලා උණු වෙලා යනවා. ඒකින්ද ඔය ක්ලිප් එක ගහන තැන හරියටම තදට හයි කරගන්න. වතුරුණු කරන ඇල්මිනියම් කේතල් වල නම් යාළුවනේ ගොඩක්ම ඔය ලෙඩ එනවා. ක්ලිප් ලූස් එකට වැදිච්චාම ඒ තැන් උණු වෙලා යනවා. ටික දවසකින් කේතලේ වැඩ කරන්නේ නැතු යන එක නිසා ඔය ක්ලිප් එක ගහගනිද්දි පොඩ්ඩක් තදට හෙලවෙන්නේ නැති වෙන්න ගහන්න. හරි යාළුවනේ රයිස් කුකර් එකත් හදලා ඉවරයි. ඔයාලා මොනවා හරි දෙයක් දැනගන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. අපි ආයෙ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.